අයිබෝන් අස්ලාම අලයිකුම් වනකම්. ඉවසලා මේ වීඩියෝ එක සම්පූර්ණ බලන්න පුළුවන් නම් බලන්න. එහෙම නැත්නම් දැන් මේ ස්කිප් කරලා යන්න. ඉස්සලා මේ වීඩියෝ ක්ලිප් එක අහලා. ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් වගකීම බහරගෙන නොමැති අතර ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකරුවන්ගේ ප්‍රහාරයක් විය හැකි බවටද මත පළවනවා. පාකිස්තානය පදනම් කරගත් ද ලෂ්කාර් ඊ තායිබා ත්‍රස්ත කණ්ඩායමේ තවත් කණ්ඩායමක් වන ප්‍රතිරෝධක පෙරමුණ ප්‍රහාරයේ වගකීම බහරගෙන ඇති නමුත් එය තහවුරු කරන රජයේ ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නැහැ. අද කතා කරන්නේ අපේ ජඩ හිරු ගැන. ජඩ හිරු වලට පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ මාධ්‍ය සදාචාරය. ඉස්සල්ලාම දැන් රටේ දැන් ලංකාවේ මිනිස්සු ලස්සනට ජීවත් වෙනවනේ මේ දවස්වල. කිසිම ප්‍රශ්න නැහැ, ಜಾති ભેද නැහැ. දැන් අර අවසන් එකේ හිටිය ඌත් මරුණානේ. ඒ මරණ එක මම හොඳයි කියන්නේ නැහැ. නමුත් ඒකට උදව් කරපු එක්කෙනෙක්නේ. ඒ අසින්. ඉතින් නම් මුන්ට ඕනි කොහොම හරි දැන් ආයෙ පත්තු කරන්න. හරි එතකොට පෙරේදා ඉන්දියාවල කාශ්මීර් වල ඕපන් ෆයර් එකක් කරලා තියෙනවා. ඒ ටෙරරිස්ට් ත්‍රස්තවාදී. හරි ඕපන් ෆයර් කරලා 28 දෙනෙක් නැති වෙලා තියෙනවා. ඒකේ මුස්ලිම් දෙන්නෙකුත් නැති වෙලා තියෙනවා. අනිත් ඔක්කොම ටුවරිස්ට් ආපු අය. හරි සිවිල් මිනිස්සු ටුවරිස්ට් ආපු අය. එතකොට නිවුස් සෝස් මං හැම එකම බැලුවා. දැන් අද රෑ 7 හිරු නිවුස් එක යනකම් මං ඉවසගෙන හිටියේ මේක දාන්න. ඒකත් අදත් මොනවද කියන්නේ කියලා බලන්න. ඉන්දියාවේ මාධ්‍යෙන් ඉන්ටර්නැෂනල් මාධ්‍යෙන් කවුරුත් කියලා නැහැ. කවුද මේකට වග කියන්නේ කියලා තාම කවුරුත් බාර අරගෙන නැහැ. ඔෆිෂියලි ඉන්දියන් ස්ටේට් එකෙන් ස්ටේට්මන්ට් එකක් දීලා නැහැ. එකම මාධ්‍යකින්වත්. නමුත් අපේ හිරු එයාලා සියලට උඩින් හැමදේම දකින්නවනේ. උන් කියනවා ඉස්ලාම් ත්‍රස්තවාදය. කොහොමද? ඉස්ලාම් ත්‍රස්තවාදය කියලා ඒක හයිලයිට් කරලා දැන් කියනවා. හරි? ඒ කවුරු කිව්වද කියලා දන්නේ නැහැ. මත පළ වෙනවා. එහෙම කිව්වට පස්සේ කවුරුත් අහන්නේ නැහනේ. කවුද කිව්වේ කින්ද මන්ද? දැන් මුන්ට ඕනේ කොහොම හරි ගිනි තියන්න. දැන් අපේ රටෙත් ඉන්නවනේ ඒකටම හරියන සෙට් එකක්. දැන් ඔන්න මම කමෙන්ට් ටිකක් කියවලා ඊටු සබ්ජෙක්ට් එකට එන්න. ඕකේ. එතකොට දැන් කොමන්ට්ස් වලට ආවම මෙතන තියෙනවා ප්‍රාස්කු ප්‍රහාරය වෙලාවේ මෛත්‍රී දුවගෙන ආරි. ඒක මේ අර මෝඩි ආපු එක ගැන කියන්නේ. දැන් ඔන්න කියනවා දැන් මෙතන ලංකාවේ කෙනෙක් කොමන්ට් ගහලා තියෙනවා. කුරානයේ තියෙන තාක් ලෝකයට සාමයක් නැහැ. ඒ කියන්නේ දැන් මුන් හයිලයිට් කරානේ ඉස්ලාම් ත්‍රස්තවාදය කියලා. දැන් ඔන්න අපේ අයගේ කොමන්ට්ස් ටික. හරි මං කියන්නේ. කුරානයේ තියෙන තාක් ලෝකයට සාමයක් නැහැ. ඉස්ලාම් ත්‍රස්තවාදය නම් ලෝකයට සාපයක්. ඒ කියන්නේ ඉස්ලාම් ත්‍රස්තවාදය ලෝකයට සාපයක්. හරි. ඒ කියන්නේ ඒක දැන් උලුප්පලා තියන්න දැන් ඒකට හරියන්න ඕන කොමන්ට් කියනවා දැන් ඈ. ඩෑන් ප්‍රියසාද් මැරුවේ කංජිපාන ඉම්රාන් කියන පාතාලේ තම්බියා. දැන් මේ කවුද දන්නේ මෙයාට කියලා තියෙන්නේ. දැන් අර වොයිස් රෙකෝඩ් එකකුත් යනවා. කංජිපාන ඉම්රාන්ගේ කියලා. ඒක උගේ නෙවෙයි. ඒක අනිවාර්යයි. ඒක උගේ වොයිස් එක දැන් අපි ඌ ලංකාවේ අරස් වෙලා ඉන්නකොට උගේ වොයිස් මැසේජ් සෑහෙන්න Facebook වල TikTok වල වයිරල් වුණානේ. ඒකෙන් කංජිපාන කොහොමද කතා කරන්නේ? උගේ සිංහල කොහොමද? උගේ කතා කරන විලාසය ඒ හැමදේම මිනිස්සු දන්නවා. ඒක මං කියන්න ඕනේ අමුතුවෙන්. ඉතින් අර දැන් යන්නේ කංජිපාන ඉම්රාන් කියලා ඒක කංජිපානගේ වොයිස් රෙකෝඩ් එකක් නෙවෙයි. ඒක දන්න එක දන්නවා. මේ මගෙන් අහන්න එපා මං ඌට වැඩ කරනවද කියලා. එනවාට ඒ වොයිස් රෙකෝඩ් එක අහුවම ඒක තේරෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට තේරෙනවා. හරි? රයිට්. ඊට පස්සේ එතන ඒකත් හිරුවකෙන් දැම්මේ. හොඳේ. කංජිපාන ඉම්රාන් තාම මූව මරන්නත් කියලා. දෙරෙන කිව්වෙත් නෑ, සිරස කිව්වෙත් නෑ, ස්වර්ණානි කිව්වෙත් නෑ. ශ්‍රී ලංකා පොලිසියෙන් තාම කිව්වෙත් නෑ. ඒ වුණාට හිරුව එක දන්නවා. ඔක්කොම දන්නවා. හරි? මුස්ලිම් නමක් ඉස්ලාම් ගැන මොනවාරි දෙයක් ගෑවිලා තිබ්බනම් ඒක හිරු දන්නවා. ඇයි උන්ට ඕනි කොහොම හරි අවුස්සලා මේ රට කාලකන්ණි කරන්න. හොඳට ඉන්න මිනිස්සු කණ්ඩමයි උන්ට ඕන. රයිට්. ඊට පස්සේ මුස්ලිම් අයව යොදාගෙන කරන සෑම ප්‍රහාරයක් පිටුපසම සිටින්නේ ඇමරිකාව සහ ඉන්දියාව. ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධිමත් පුද්ගලයෙක් ඒකත් ගහලා තියෙනවා. ඒ කියන්නේ සල්ලි වලට යටත් වෙන මිනිස්සු ඉන්නවනේ. ඔන්න තව එකක්. හම්බයෝ ලෝකෙටම පිළිලයක්. හරි? ඔය දැන් තියෙන ලංකාවේ අයගේ කොමන්ට්ස් මම කියවන්නේ ඈ. තම්බිමයි කරන්නේ. ඉතින් ඔය වගේ දැන් ඔය මේ වීඩියෝ එකේ ගොඩාක් තියෙනවා. මේ වීඩියෝ එකට ඔයාලා YouTube එකේ ගියොත් බලා ගන්න පුළුවන්. රයිට්. ඒක එක දෙයක්. හරිද?
දැන් මං කියන්නම් සෝස් එක. දැන් විනාඩි 5ක්ම ගියා සමා වෙන්න. ඒකට there has been a shock. මේක BBC news එකේ කියන්නේ. ඔන්න බලන්න මේ මම යට දාන එක. There has been shock and anger after gunmen killed at least 26 tourists in part of Indian administration Kashmir. Gunmen are reported to have burst out. එහෙම තියෙනවා විස්තරේ පාල්ගම් වල. ඒක හැබැයි මේ දාලා තියෙනවා දැන් the Indian government has so far not blamed any group for carrying out the attack. ඒ කියන්නේ ඉන්දියාවේ ගවර්න්මන්ට් එකවත් නිකමටවත් කියලා නැහැ මේක කවුද කරේ කියලා. හරි මේක අද හවස් වෙනකන් තිබ්බු තත්ත්වය. අද දැන් මේක වීඩියෝ එක දැම්මට පස්සේ මොනවා වේද කියන්න තාම දන්නේ නැහැ. නමුත් ඒ වෙනකන් නැහැ. උනාට මේ හිරු එකේ ඊයේම කියලා ඉවරයි. මේ හිරු එකේ දාපු ක්ලිප් එක මම ඊයේ දාපු එක. හරි? එතකොට ඊට පස්සේ තව මේ වීඩියෝ එක බලන්න මේක හින්දු කෙල්ලෙක් කශ්මීර වල හින්දු කෙල්ලෙක් කියන දේ. ඒ වීඩියෝ එක චුට්ටක් දාන්න චුට්ටක් දාලා මම විස්තරය කියන්නම්. भी जाना चाहिए कि जो लोग बोले कि उन्होंने पूछा पहले कि आप हिंदू हो क्या, अगर हिंदू हो तो उन्होंने मारा और मुस्लिम को नहीं मारा. ये इंडिया में मैसेज जा रहा है. ऐसा नहीं है. मैं सुबह से कश्मीर में घूम रही हूँ. मैं एक हिंदू हूँ लेकिन मुस्लिम भाई हमारे कंधों से कंधे मिला के हमारे साथ खड़े हैं और उनको ना हिंदू से खतरा हो रहा है ना हम लोगों को मुस्लिम से खतरा हो रहा है. ये सब उन लोगों को करना है और हमको මෙයාගේ වීඩියෝ එක මම දිගටම කියන්නේ ඒකයි. අර මැසේජ් එක සාමාන්‍යයෙන් ඔයාලා දකින්න ඇති. ඒ ෆොටෝ එකත් මම දාන්නම් දැන් next. ඇවිල්ලා ඇහුවලු ළඟට වා හින්දුද මුස්ලිම්ද කියලා. ඒ අහලා හින්දු කිව්වොත් වෙඩි තිබ්බලු. මුස්ලිම් නම් වෙඩි තිබ්බේ නැල්ලු. මේ ෆොටෝ එකේ ඉන්න මේ නේවි ඔෆිසර් කෙනෙක් නැති වෙලා එයාගේ වයිෆ් එක්ක දැන් බැඳලා සතිය 16ද කොයි තමයි එයාලා මැරි කරලා තියෙන්නේ. ඉතින් මේ ෆොටෝ එක දාලා මේ දාලා තියන්නේ ඒකයි. ඒ වුණාට මේකෙම අනිත් පැත්ත මේ වීඩියෝ එක බලන්න. एक मारवाला चाहिए एक में एक बच्चा को मारवाला से कुछ तो बड़ा ही यहाँ से हाय अल्लाह के कर खुदाया घर में और कोई नहीं है कमाने මේ वाला। අම්මා මුස්ලිම්. මෙයාගේ හිටපු එකම පුතා ගෙදර හම්බ කරන. එයා නැති වෙලා. කොල්ල මොනවා කරන එක්කෙනෙක්ද? ඒ ගමට යන්න බෑ වාහන වලින්. අශ්වය පිටින් හරි ඇවිදන් තමයි යන්න ඕන. ඒ ටුවරිස්ට්ලාට අශ්වය පිටින් නග්ගලා දැන් අපේ නුවරඑළිය එහෙම ඔය පොනි රයිඩ්ස් තියෙන්නේ. ඒ වගේ. ඒ වැඩ කරපු කොල්ලා ඌ ඒ හිටපු ටුවරිස්ට් හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි සුද්දෝ කළු කවුරුණත් බේර ගන්න කියලා ඒ මුස්ලිම් මේ කොල්ලවත් මරලා තිනවා. එතකොට උන් අහලා මරනවා නම් මේ කොල්ලව මරන්න විදියක් නැහැනේ. දැන් ඒ විදියටම ඒ කොල්ලගේ තාත්තත් මේ මෙතන කියනවා. ඒ කොල්ලගේ යාළුවා මේ දාන්න මම ඒව තමයි මේකේ තියෙනවා මම දාන්නම් මේ පල්ලෙහ. දැන් ඔයාලට මේ පේන ඒවා තමයි මම 1 by 1 දාන්නේ ගොඩක් දාන්න තීරමක් නැහැ. ඒකත් හිරු එක හැමදේම දන්නවනේ. ඒ වුණාට ඌ දන්නේ නැහැ ලෝකෙ මිනිස්සු හැමදේම දන්නවා කියන්න. දැන් ඌ හිතන්නේ උන් විතරයි දන්නේ කියලා. හරි? ඒ නිසා ඉතින් මේක තව ගොඩක් තියෙනවා මේ ඇටැක් කරපුව ඔක්කොටම BJP තමයි වග කියන්න ඕනේ අනම්මනම් කියන්න මෝඩි කියන්න කවුරුත් දන්නවා. හරි මෝඩිගේ රෙදි හොදන්න එපා හිරු. ඉතින් අන්තිමට දෙයක් කියන්නම්. මේ නුවර මුස්ලිම් පල්ලිවල හරිද? සිංහල අයට වන්දනාමාන කරන්න ආපු බැතිමතුන්ට මුස්ලිම් පල්ලිවල නිදා ගන්න දීලා තියෙන්නේ. උඹලා හැමදාම කාඩ් ගහන්න එපා මුස්ලිම් අන්තවාදී කියලා. හරි? උඹලට මේකට දවසකට හෙන ගන්නවා. හරි? එදාට හැබැයි මම සතුටු වෙනවා. ඒක අනිවාර්යයෙන්. උඹලට හෙන ගහපු දවසට මම සතුටු වෙනවා. ඇයිගොත් උඹලා තමයි මේ රට කාලා කන්නි කරන්නේ. මාධ්‍ය කියාගෙන. හරි? ඩෑන්ට වැඩේ දුන්න කංජිපාණි බවට පොලිසියට සැක. හරි? ඒ වුණාට පොලිසියෙන් කවුරුත් කිව්වේ නැහනේ. නුවර ඊයේ පාරේ අර ළමයි මුස්ලිම් ළමයි ඇවිල්ලා පාරවල් සුද්ධ කරන් හිටියා. ඈ? පෙරේදා කැම බීම දුන්නා. ඒත් මුස්ලිම්මයිනේ ඒ උඹලා නිවුස් වල කියන්නේ නැහනේ බං. දැන් ඒක දෙරනේ පෙන්නුවා. ස්වර්ණවාහිනියක පෙන්නුවා, සිරසේ පෙන්නුවා. හිරු එකේ ඒවා පෙන්වන්නේ නැහැ. උඹලට කොහෙද රට පත්තු කරන්න පුළුවන් එතන පත්තු කරන්න තමයි හදන්නේ. අර කුඩු ගෙනාපු එක්කෙනෙක් ඔත්තු දුන්නයි කියලා පොරගේ මුහුණ පිටින් දාලා කතා කරපු ඔක්කොම දැම්ම ඇයි? උඹලට ඉතින් ඒ කියන්නේ ඉන්කම් එක ඈ එතකොට ඒකත් පාඩු වෙනවා. ඉතින් හිරු මම නැවතත් කියන්නේ උඹලා කොච්චර try කරත් ආය මේ රට ගිනි තියන්න උඹලට බෑ. උඹලා පරදිනවා. අන්න ඒක හොඳට මතක තියාගනින්.
මිනිස්සු මෝඩ නෑ. තොපි උගත් මෝඩයෝ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ආය ලංකාවේ ජාතිවාදය අවස්සනවා බොරු උඹලා. උඹලගේ ඕන්නම් ඔය තුට්ටු දෙකේ ඔය 4-5 දෙනෙක් ඇති. ඒ වුණාට 99%ක්ම ඉන්නේ හරි පැත්ත. ඔය 100%ක් ඇති කොහෙන් හරි උඹලගේ සල්ලි වලට උඹලගේ කුඩු වලට යටත් වෙලා කෑ ගහන වහල්ලෙක්. එච්චරයි කියන්න තියෙන්නේ. හිතන්න එපා ලංකාවේ වැඩිපුරම ඉන්න ජනතාව මෝඩයෝ කියලා. උඹලගේ නාට්‍ය සින්දු අනම්මනම් බැලුවට. හැබැයි මම තව දෙයක් කියනවා. පුළුවන් නම් මේ මජර channel එක බලන එක කට්ටිය නවත්තන්න. හරි? තව හොඳ channel තියෙනවා ලංකාවේ. ඒව දාගෙන බලන්න. මුන්ගේ පස්සේ මුන්ගේ බලන නිසා මුන් හිතන්නේ මුන් කියන එක මිනිස්සු පිළිගන්නවා කියලා. ඒක තව දෙයක්. බැලුවට කමන්නේ නැහැ. මුන් මෝඩයෝ කියන දේ හරි දේ තේරුම් ගන්න. මුන් මොනාටද මේ එන්නේ කියන එක තේරුම් ගන්න. බැලුවත් කමන්නේ මම නම් කියන්නේ. බලන්නත් ඕනේ. අයිකොත් මේ වගේ වුණොත් ඉන්න ඕනේ. එතකොට තමයි අපිට ඇත්ත මොනවාද බොරු මොනවාද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් කතා කරා සමා වෙන්න ඕන. ඉතින් කට්ටියම බලන්න මේක ෂෙයා කරන්න දැනුවත් කරන්න මිනිස්සුන්ව මේ වගේ මෝඩ වැඩවලට මෝඩකමට අර එන ආවේගශීලී විදියට තීරණ ගන්න එපා. හරි? අපි මිනිස්සු මං කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මැරෙනකොට හොඳට මැරෙන්න ඕන. මැරුණට පස්සේ මිනිහෙක් සතුට වෙනවා කියන්නේ මං හරියට ජීවත් වෙලා නැහැ කියන එක තමයි ඒකේ තේරුම. එක්කෙනෙක් හරි hina වුණොත් මම මැරුණට පස්සේ හැම එක්කෙනාම දුක් වෙන විදියට මම ජීවත් වෙලා මැරෙන්න ඕන මේ වගේ පුද්ගලයෙක් සමාජයෙන් ඈත් වුණා කියලා. අන්න ඒක දැනගනින්න. හිරු උඹලට ආයෙත් කියන්නේ උඹලට මේ ලංකාවේ ආය ජාතිවාදය උස්සන්න බෑ මල්ලි. ආය ජාතිවාදය උස්සලා උඹලා දිනනවා කියන්නේ. එහෙනම් ඉතින් ලංකාවේ ඉන්නේ මිනිස්සු කියලා කියන්නේත් නෑ මං ඊට පස්සේ. එච්චරයි කියන්න තියෙන්නේ. ඔක්කොටම ජය වේවා. දෙයන් පිටයි. පරිස්සමෙන් ඉන්න.